Welcome back to my YouTube channel. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අද මගේ ක්ලාස් දවසක්. ඉතින් උදේ 6ට නැගිටලා 8ට තමයි ක්ලාස් තිබ්බේ. ඉතින් දැන් මම ඉන්නේ ක්ලාස් එකේ. ක්ලාස් ඉවරුනේ 1ට වගේ. ඉතින් ක්ලාස් ඉවරලා දැන් ගෙදර යන්න තමයි තියෙන්නේ. අද මම හිතුවා පොඩ්ඩක් හැමදාම ක්ලාස් එකෙන් ගෙදරට යනවා, ගෙදරින් ක්ලාස් එකට එනවානේ. ඉතින් මම අද හිතන චුට්ටක් එළියට චුට්ටක් කියන්නේ ගොඩ වෙලාවක් නෙමෙයි, චුට්ටක් මොනවාරි ගන්න ඕනි කියලා. ඉතින් ඒක නිසා මම රංජන් ලංකා එකටත් ගිහිල්ලා ඉවරලා බොන්න මොනවාරි ගත්තා. වොයිස් එක වැඩි ගණන් ගන්න එපා. මම ඇත්තටම අසනීපෙන් ඉන්නේ හොඳටම කැස්සයි හැමෙස්සාවයි. ඉතින් අද වොයිස් එක එච්චර වැඩි ගණන් ගන්න එපා. ඔයාලා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් ඉතින් subscribe කරලා මාත් එක්ක මගේ YouTube family එකට එකතු වෙන්න. ඉතින් ඔයාලගෙන් ආදරෙන් මං ඉල්ලනවා. දැන් තමයි මං ගෙදර ආවේ. ඉතින් ආපු ගාම මං කරන්නේ මගේ බෑග් එක අස් කරන එක. මේක ඇත්තටම නයි මල්ලක් වගේ නැති දෙයක් නෑ. මේක හැමදේම තියෙනවා. ඉතින් දන්නවනේ ඉතින් ක්ලාස් යන කාලේ ඉතින් අපේ හැමෝම ඕම තමයි. හැමදේම තියෙන හැමදේම ඉතින් හදිසියටත් එක්ක ඉතින් ඔක්කොම දාගන්නවා. ඉතින් ඔයාලත් එහෙමද? ඊළඟට මං කරේ වොෂ් එකක් දාගත්ත එක. හරි දැන් පාඩම් කරන්න තමයි දැන් හදන්නේ.
අද උදේ ඉඳන් වැඩ කරේ නැති නිසා to do list එකක් හදාගත්තා. ඉතින් ටයිම් එක මැනේජ් කරගන්න. ඔයාලා මගේ WhatsApp channel එකට join වෙලා නැත්නම් දැන්ම join වෙන්න. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ දවස්වල ඔයාලා පාඩම් කරනවද මොකද කරන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ ලෙවල් කරන හැමෝටම ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලට මහන්සිලා හොඳට වැඩ කරගන්න ලැබෙන්න කියලා. ටිකටම අතාරින්නේ නැතුව කොහොම හරි ප්‍රශ්න ආවත් හැමදේම ඉවසගෙන කොහොම හරි කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම කලින් දාපු vlog එකේ ගොඩක් අය කියලා තියෙනවා මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. තාම තියරි කවර් කරලා නෑ. තාම රිවිෂන් ටික කවර් කරලා නෑ කියලා ගොඩක් අය කියලා තිබ්බා. ඉතින් මං කියන්නේ පුළුවන් ටික විතරක් කරන්න. මුලින් ඉඳන් පාඩම් කරන්න බැරි වුණා කියලා හිත ඉඳලා දැන් ඇත්තටම තේරුමක් නෑනේ. කොහොම හරි ඉතින් මේක අනිවාර්යයෙන්ම එක්සෑම් එකට මේ මුහුණ දෙන්න වෙනවනේ. මන්නම් කියන්නේ පාස් පේපර්ස් ටික හරි අරගෙන ඒකේ තියෙන පාඩම් මොන ප්‍රශ්නේ ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන මොන පාඩමෙන්ද කියලා හරි බලලා ඒ අනිවාර්යෙන් වෙන ප්‍රශ්න ටිකට හරි හොඳට පාඩම් කරගත්තා නම් ඒ කියන්නේ ඒ තුනක් දාගන්න බෑ. ඒ වුණාට දැන් මේ තව එක්සෑම් එකට ඇත්තටම ගොඩක් ළඟයිනේ. ඉතින් අඩුම ගානේ ෆේල් නොවි දැන් ඔයා ෆේල් මට්ටමේ ඉන්නවනම් අඩුම ගානේ ෆේල් නොවි S3ක් හරි නැත්නම් C3ක් හරි දාගන්න. දැන් S එකක ඉන්න එක්කෙනා C එකක් හරි දාගන්න, C එකක ඉන්න කෙනා B එකක් හරි දාගන්න ඇත්තටම පුළුවන්නේ. ඒක නිසා ඒකට අතාරින්න නැතුව ඉතින් කොහොම හරි කරන්න කියලා තමයි මාන්නම් කියන්නේ. ඉතින් මාත් එහෙම තමයි. මාත් ඉදම් පාඩම් කරගෙන ආව කෙනෙක් නෙමෙයි. ඉතින් මේක කොහොම හරි කරන්න ඕනේනේ. ඒක නිසා මන්නම් කියන්නේ ඉතින් නිකන් ඉන්නේ නැතුව කොහොම හරි කරන්න කියලා. ඉතින් ඔයාලම තමයි ඒක හොඳ. අන්තිමට අපිට ඉතුරු වෙන්නේ තමනුයි අම්මයි තාත්තයි විතරයි. ඉතින් කවුරු ගැන හිතුවේ නැත්තත් එයාලා වෙනුවෙන් හරි කොහොම හරි මේ දවස් ටිකේ හොඳට මහන්සි වෙමු.
අපි බ්‍රේක් එකක් ගත්තා. අද මං ගොඩක් වෙලා වැඩ කරන්න හිතාගෙන නැහැ. මොකද මං කලින් දවසේ නිදාගත්තේ 2යි වගේ. ඉතින් හරියට නිදාගත්තෙත් නැහැ. ක්ලාසුත් කියපු නිසා ඉතින් අද 12ට වගේ නිදාගන්න තමයි හිතාගෙන ඉන්නේ. මගේ බ්ලොග් බලන ඔයාලටයි ඉතින් මට ලස්සන කමෙන්ට් දාන ඔයාලටයි මං ගොඩාක් ආදරේ. ඉතින් මාත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දැන් තමයි මම රැට කන්නේ. මම අද ක්ලාස් කීප වෙලාවේ පේරන්ට්ස් එකෙන් ඩෝනට් එකක් ගත්තා. ඇත්තට මේකේ චොක්ලට් ඩෝනට් එක නම් ගොඩක් රහයි. මං යද්දි චොක්ලට් ඩෝනට් එක තිබ්බේ නැහැ. ඉතින් ඒක නම් මං ගොඩක් ආසයි. මට වෙන ඒ කියන්නේ ඩෝනට් ඇත්තටම හරියන්නේ නැහැ. ඒ පේරන්ට්ස් එකේ මේ චොක්ලට් ඩෝනට් එක තමයි රහ. හැබැයි මේක නම් එච්චර මට ඇල්ලුවේ නෑ. මේ එච්චර රහක් නෑ ඇත්තටම. මේ චොක්ලට් ඩෝනට් එක නම් රහයි. මං හිතුවා මේක රහ වෙයි කියලා. ඒත් එච්චරම මේ මට ඒක හරි කියේ නෑ.
මං ගොඩක් කියන්නේ චොක්ලට් වගේ දේවල් වලට කැමති නෑ. මං එච්චර පැන් රහ ගන්න ආස නෑ. ඒ වුණාට මේ චොක්ලට් ඩෝනට් එක නම් ඇත්තටම රහයි. මෙතනින් අද වැඩ ටිකක් ඉවරයි. ඉතින් ඩ්‍රෙස් එකත් අස් කරගත්තා. කරන්න මගේ බොඩි ලෝෂන් එකයි ෆේස් ක්‍රීම් එකයි ඇප්ලයි කරන එක. ඉතින් හොඳට මූණ සෝදාගෙන දැන් අපි බොඩි ලෝෂන් එකයි ෆේස් ක්‍රීම් එකයි ඇප්ලයි කරමු. අද vlog එක ඔයාලා එන්ජොයි කරා නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඊළඟට ලස්සන vlog එකක් අරගෙන සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.